සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට. ඉතින් අදත් ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ වෙනස්ම ආලේපනයක් සාදා ගන්නා විදිය. මේක 100% ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන තමයි හදන්නේ. ඉතින් ඇයි මම මේකට magic blood එක කියන්නේ? මේකේ පාටට සහ මේකෙන් ලැබෙන පෝෂණය නිසායි මම මේකට magic blood එක කියලා කියන්නේ. ඇත්තටම මේකෙන් ලැබෙන පෝෂණය කියලා නිම කරන්න බෑ. ලෝකයේ තියෙන මිල අධිකම ෂැම්පූ එක හදන්නේ මේ magic blood එක හදන්න ගත්ත ප්‍රධානම අමුද්‍රව්‍ය යොදාගෙන. ඉතින් අද මම කියලා දෙන්නම් කොහොමද මේ magic blood එක use කරන්න කියලා. මේක hair conditioner එකක් විදිහට තමයි අපිට භාවිතා කරන්න පුළුවන්. හරි, වැඩි කතා නොකර අපි දැන් අපේ magic blood එක හදාගන්න යමු. මේකට මූලික වශයෙන්ම අවශ්‍ය වන්නේ වදමල්. වදමල් ගන්නකොට මේ විදිහේ පොකුරු වදමල් ගන්න. ඒ වගේම ඔයාලා දින කිහිපයකට මේක හදනවා නම් පොකුරු වදමල් වැඩි ප්‍රමාණයක් කඩා ගන්න. ඔයාලා දන්නවා පොකුරු වදමල් බීම විදිහටත් අපි පානය කරනවා. මේ පොකුරු වදමල් වල තියෙන ගුණ මම description box එකේ දාන්නම්. ඉතින් මේ මල් වල ගුණ කියලා නිම කරන්න බෑ. හරි, දැන් ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට පොකුරු වදමල් කඩාගෙන භාජනයකට දාගෙන හොඳින් සෝද ගන්න ඕන. මූලිකම දේ තමයි හොඳින් සෝද ගන්න ඕන. මොකද මේකේ ඇහැට පේන්නේ නැති ජීවීන් ඉන්නවා. ඒ වගේම කූඹි පණුව වගේ සත්තු ඉන්න නිසා හොඳින් සෝද ගන්න. පොකුරු වදමල් වලට අමතරව මම මේ magic blood එක හදාගන්න කෝමාරිකා පිත්තක් භාවිත කරනවා. ඊට අමතරව නෙල්ලි ගෙඩි කිහිපයක් භාවිත කරනවා. මේ ප්‍රමාණය ඇත්තටම වෙනස් වෙනවා. මොකද මම මේ දින දෙකකට සෑහෙන්න තමයි මේ කන්ඩිෂනර් එක හදාගන්නේ. ඉතින් ඔයාලා දින 3කට 4කට 5කට වගේ සෑහෙන්න හදනවා නම් මේ ප්‍රමාණය ටිකක් වැඩි කරන්න. ඒ වගේම මේක ශීතකරණයේ තියලා පාවිච්චි කරන්න පුළුවන්. සතියක් එකමාරක් වගේ කාලයක් එතනින් එහාට පාවිච්චි කරන්න එපා. මොකද එතකොට මේකේ අමුතු ගඳක් එනවා. මම නම් රෙකමන්ඩ් කරන්නේ දින 4කට 5කට එකපාර හදන්න එපා. ඔයාලා මල් 2-3ක් හරි කමක් නැහැ. එක දවසකට සෑහෙන්න හදාගෙන ෆ්‍රෙෂ් පිට මේ කන්ඩිෂනර් එක ඇප්ලයි කරන්න කියලා. එතකොට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කල් තියාගෙන ගන්නවට වඩා. ඉතින් මේ තමයි අපේ magic blood එක හදන. එහෙම නැත්නම් මේ කන්ඩිෂනර් එක හදන ප්‍රධානම පියවර. මේ මල් ටික ඔක්කොම අරගෙන හොඳින් සෝදලා බ්ලෙන්ඩර් කප් එකට දාගන්න. මේ මල් ටික දානවත් සමගම කෝමාරිකා පිත්තත් සුද්ධ කරන්නේ නැතුව කැබලි කීපයකට කපාගෙන ඒකත් එක් කරගන්න. ඒ වගේම නෙල්ලි ටිකත් හොඳින් කපාගෙන බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්න. ඉතින් දැන් අපි යන්නේ මේ සියල්ලම එකට අඹරා ගන්න. ඔයගොල්ලන් මේ බ්ලෙන්ඩර් එකක්ම යූස් කරන එක ගොඩාක් හොඳයි. වෙන ඇඹරුම් ගලක් හෝ අත්වන් ගෙඩියක් පාවිච්චි කරනට වඩා බ්ලෙන්ඩර් කප් එකක්ම භාවිතා කරලා මේ ටික අඹරා ගන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් දැන් අපි මේ ටික අඹරගමු. ඒක කන්ඩිෂන් එකක් විදිහට පාවිච්චි කරන හින්දා ඔයාලට ටික වෙලාවක් ගාලා ඒක පස්සේ හොඳ වතුරෙන් ෂැම්පු නොදා හොදලා අරින්න පුළුවන්. මෙහෙම අඹරා ගන්නකොට පොඩි කෑල්ලක්වත් ඉතිරි නොවන විදිහට පිටි වෙන්නම අඹර ගන්න. මොකද අපිට 100%ක්ම යුෂ මේ මල් වලින් වෙන් කර ගන්න ඕනේ. ඒ නිසා හොඳට පිටි වෙන්න මේක අඹර ගන්න. ඇත්තටම දැන් මේ ප්‍රමාණය ඇති. දැන් භාජනයක් ලෑස්ති කරගෙන රෙදි කෑල්ලක් තියලා මේ අඹරාගත්ත මිශ්‍රණය පෙරා ගන්න ඕන. කෑලි පිටින් නම් ගන්න එපා හිසකෙස් වල. මොකද හිසකෙස් හොදලා අරින්න ටිකක් අමාරුයි. ඒ වගේම මේ කෑලි හිටිනකොට මේ කෙස් ගැට ගැහෙන්න බලනවා පීරද්දි. එතකොට කෙස් කැඩි කැඩි යනවා. ඒ නිසා කෑලි පිටින් ගන්න එපා. මේ විදිහට පෙරාගෙනම ගන්න. ඔයාලට මේ කෑලි පිටින් ගන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේක හොදලා අරින්න සෑහෙන අමාරුයි. ඒ නිසායි මම රෙකමන්ඩ් කරන්නේ මේ විදිහට කපුරෙදි කෑල්ලකින් යුෂ ටික වෙන් කරගෙනම hair එකේ ඇප්ලයි කරන්න. හරි, මේ තියෙන රතුම රතු පාටට පෙරිපෙරියන අපේ magic blood එක. ඇත්තටම ඔයාලා දන්නවා අපි කිසිම කෘත්‍රිම දෙයක් මේක හදන්න භාවිත කළේ නෑ. 100%ක්ම ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරලා තමයි මේ magic blood එක හැදුවේ. ස්වභාවික ෂැම්පූ එකක් භාවිතා කරලා කොණ්ඩේ හොඳින් සෝදලා අනතුරුව මේ magic blood එක එහෙම නැත්නම් මේ ස්වභාවික කන්ඩිෂනර් එක ඔයාලගේ කොණ්ඩේ ඇප්ලයි කරන්න. ඔයාලට කල් තියා ගන්න අවශ්‍යයි නම් මේ වගේ හිස් බෝතලයක් අරගෙන ඔයාලගේ magic blood එක ඒකට පුනිලයක් භාවිතා කරලා පෙරා ගන්න. ඉතින් මේ උපක්‍රමය භාවිතා කළොත් එහෙම ඔයගොල්ලන්ට ශීතකරණයේ මේක දවස් කීපයක් තියාගන්න පුළුවන්. මොකද අපි කල් තියා ගැනීමේ කිසිම ද්‍රව්‍යයක් කිමිකල් එකක් මේකට අන්තර්ගත කරේ නැති නිසා මේක ෆ්‍රිජ් එකේම තමයි තියන්න පුළුවන්. නැත්නම් නරක වෙන්න ගන්නවා. ඉතින් ඔයාලට නාලා ඉවර වෙලා ඕනම වෙලාවක මේකෙන් ටිකක් අරගෙන ඔයාලගේ කොණ්ඩේ ඇප්ලයි කරන්න පුළුවන්.
හරි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා සෙම තියෙන කට්ටියට මේක හොඳද කියලා. ඇත්තටම සෙම තියෙන කට්ටියට සීතල දේවල් ඔළුවේ ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට සෙම වැඩි වෙනවා. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි උදේ වරුවේ ස්නානය කරන එක. ඒ වගේම මේක ලොකු පොඩි සියලුම දෙනාට වයස් භේදයක් නැතුව භාවිත කරන්න පුළුවන්. මොකද මේකට කිසිම කෘත්‍රිම දෙයක් අන්තර්ගත කළේ නැති නිසා 100% ස්වභාවික අමුද්‍රව්‍ය භාවිත කරලා හදාගත්තු නිසා මේක කිසිම අහිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ. ආසාත්මික තත්වයක් ඇති වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඕගොල්ලන් පැච් ටෙස්ට් එකක් කරලා බලන්න කන පිටිපස හෝ සංවේදී ස්ථානයක මේක හදාගෙන ඇප්ලයි කරලා බලන්න ආසාත්මිකතාවයක් ඇති වෙනවද කියලා. එහෙම ඇති වෙනවා නම් මේක ගන්න එපා. මේක එහෙම ඇති වෙන්නේ නැත්නම් මේක ගෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මේ වගේ ස්වභාවික කොණ්ඩේ වැවෙන උපක්‍රම ගොඩාක් වීඩියෝ මාර්ගෙන් කියලා දීලා තියෙනවා. මම ආරාධනා කරනවා ඒවත් බලන්න කියලා. ඒ වගේම මම කියන්න කැමති මේ සියලුම දෙම මම එක්ස්පීරියන්ස් කරලා තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ වගේම මම කැමති මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් දැනගන්නත්. ඔයාලා මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් ඒ අදහසත් කමෙන්ට් එකක් විදිහට මට කියන්න. ඒ වගේම ලයික් කරලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට ඉල්ලනවා. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් පරිස්සමට ඉන්න.